ධම්මපදය චිත්ත වග්ගය 37 වෙනි ගාථාව. සංඝරක්ඛිත ස්ථවිරයන්ගේ කතාව. සවැත් නුවර වැසි සදහැවත් එක් කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදිව ලැබූ උපසම්පදා ඇත්තේ කීප දිනකට පසු රහත් බවටද පැමිණ සංඝරක්ඛිත ස්ථවිරයයි ප්‍රසිද්ධ වූයේය. සංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේගේ නැගණිතෙමේ තම පුතුටද සංඝරක්ඛිතයයි නම් කළේය. එම දරුවා භාගිනේය සංඝරක්ඛිත හෙවත් සංඝරක්ඛිතගේ බෑනායයි ප්‍රසිද්ධ වූයේය. සුදුසු වයසේදී ඔහු තම මාමා වන මහතෙරුන් වෙතට පැමිණ පැවිදිව උපසම්පදා ලබාගෙන එක්තරා ගමක වූ වෙහෙරක වස්වසනු පිණිස ගියේය. එහිදී ඔහුට වස් කෙළවර සත්‍රියන් පමණ වූ හා අටරියන් පමණ වූත් වැසිසලු දෙකක් ලැබුණේය. අටරියන් පමණ වූ රෙදිකඩ උපාධ්‍යයන් වහන්සේට දෙන්නෙමි. සත්‍රියන් රෙදිකඩ මගේ ප්‍රයෝජනයට ගන්නෙමි. යයි සිතා වස් පවරා තම මාමා වන උපාධ්‍යයන් වහන්සේ දකින්නට පැමිණ රෙදිකඩගෙන උත් මහතෙරුන්ගේ පාමුලෙහි තබා මෙය පිළිගෙන වදාරා පරිභෝග කරනු මැනවයි කියා සිටියේය. එවිට මහා සංඝරක්ඛිත රහත් ස්ථවිරයන් වහන්සේ කියා සිටියේ මට ඇඳීමට පෙරවීමට සිවුරු 3ක් තිබේ. ඒ නිසා මට එය උවමනා නැත කියාය. එවිට ස්වාමීනි මා මේ ලැබූ දා පටන්ම ඔබ වහන්සේටම දෙන්නෙමි සිත සිතා සිටියෙමි. එහෙයින් මෙය පරිභෝග කරනු මැනවයි නැවත නැවතත් කීප වරක්මත් ඉල්ලා සිටියේය. එහෙත් මහතෙරුන් වහන්සේ එය පිළිගැනීමට සතුටු නොවූහ. එවිට මහතෙරුන්ට පවන් සලමින් සිටි තරුණ භාගිනේය සංඝරක්ඛිත ස්ථවිරතෙමේ මම ගිහිකමින් මෙම තෙරණුවන්ගේ බෑනා වෙමි. එහෙත් මුන්වහන්සේ මා දෙන දේ ගන්නට නොකමැතිය. එසේ මුන්වහන්සේ මා අයත් දේ ප්‍රයෝජනයට ගන්නට නොකමැතිසේක් නම් මට මේ මහානකමින්ද ඇති ප්‍රයෝජනය කුමක්ද? මම සිවුරු හරින්නෙමි සිතා නැවතත් සිතන්නේ ගිහිගෙය කම්කටොළු ඊතා බොහෝය. එයින් මම ගිහිව කෙසේ ජීවත් වෙන්නෙම්දැයි කල්පනා කළේය. ඒ හා සමගම ඔහු මෙසේ සිතන්නට විය. අටරියන් පමණ වූ මේ රෙදිකඩ විකුණා මම එළු දෙනක් ගන්නෙමි. ඒ එළු දෙන පැටවුන් වැදූ විට එළු පැටවුන් හදා වඩා විකුණා මුදල් රැස් කරන්නෙමි. එසේ මුදල් රැස් කොට භාර්යාවක් ගෙනෙන්නෙමි. ඈ පුතෙකු වැදූ කල ඔහුට මගේ මාමාගේ නම තබා කුඩා කරත්තයක්ද සාදාගෙන පුතා හා අඹුව එහි නංවාගෙන මාමා වන මෙම හිමියන් බැහැ දකින්නට එන්නෙමි. ඒ එන ගමනේදී අතරමඟදී පුතාගෙනව මම වඩා ගන්නෙමියයි අඹුවට කියන්නෙමි. එවිට ඈ පුතුගෙන් නැති ප්‍රයෝජනය කුමක්ද ඔබ කරත්තේ දක්වව. යයි මට කියා පුතු වඩාගෙන යන්නේ වඩාගෙන යන නොහැකි වූ කල්හි කරත්ත පාරේ පුතු බිම දැමුවේ. එවිට තී මට පුතු වඩාගෙන යන්නට නොදී කරත්ත පාරෙහි පුතු බිම දැමුවායයි කෙවිටෙන් ඇගේ හිසට මෙසේ පහරක් ගසන්නෙමි සිතන්නේ පවන් සලමින්ම මහතෙරුන්ගේ හිසට තල් වැටෙන් ගැසුවේය. මහා සංඝරක්ඛිත තෙරුන් වහන්සේ මේ කුඩා සංඝරක්ඛිත තෙමේ මගේ හිසට ගැසුවේ කුමක් නිසාදයි දිවසින් විමසන්නේ ඔහු සිතූ සියල්ල දැන සංඝරක්ඛිත තෝ බිරියට ගසනු නොහැකි හේයින්ද මා හිසට ගැසුවේ මේ මහලු තෙරුන්ගේ අත ඇති වරද කුමක්දයි ඇසූහ. ඉක්බිති හෙතෙමේ මට වූයේ මහ වරදකි මහ විපතකි. උපාධ්‍යයන් වහන්සේ මා සිතූ සියල්ල දත්සේක. මට මහානකමින් වැඩක් නැතයි තල්වැටද දමා පැන ගියේය. පැන දුවන ඔහු අල්ලාගත් අනිත් භික්ෂූන් වහන්සේලා ඔහු බුදුරජාණන් වහන්සේ වෙතට ඇදගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් දැක මහණෙනි ඔබලා කුමක් නිසා මෙහි ආවහුදයි
තොප විසින් භික්ෂූ නමක්ද මෙහි පමුණුවන ලද්දේ කුමක් නිසාදැයි ඇසූහ. ස්වාමීනි, මේ මහන කලකිරී පැන යන්නේ අප විසින් අල්ලා ගන්නා ලදුව ඔබ වහන්සේ වෙතට ගෙන ආවෙමුයි. ඒ භික්ෂූන් කී කල්ලි මහණෙනි එසේදැයි නැවත අසා වදාළසේක. ස්වාමීනි එසේය ඒ භික්ෂූ දැන්වූහ. එවිට බුදුරජාණන් වහන්සේ සංඝරක්ඛිතය තා විසින් මෙබඳු සාහසික කර්මයක් වැරදි වැඩක් කරන ලද්දේ කුමක් නිසාද? තෝ එක් බුදු කෙනෙකුගේ සසුනේහි පැවිදි වූයේ නොවේහිද? එසේ පැවිදුව සෝවාන් සකුද්දාගාමි අනාගාමි ඕ අරහත් මගට පැමිණියේකයි හෝ කියවා ගැනීමේ අසමර්ථ වූයේය. කුමක් නිසා මෙබඳු බැරෑරුම් වැරදි වැඩක් කළෙහිදැයි විචාරසේක. භාගිනේය සංඝරක්ඛිත ස්ථවිර තෙමේ ස්වාමීනි මම කලකිරුණේ වෙමියයි කීය. කුමක් හේයින් කලකිරුණේදැයි ඇසූ කල්හි වැසිසලු ලද්දා පටන් තෙරුන්ට තල්වැටින් ගැසීම දක්වා සිදු වූ සියලු තොරතුරු කියා මම මේ නිසා පැන ගියෙමැයි දන්වා සිටියේය. බුදුරජාණන් වහන්සේ සංඝරක්ඛිත තෝ කිසිත් නොසිතව සිත වනාහි ඊතා ඈත්හි වූ අරමුණු පිළිගන්නා ස්වභාව ඇත්තකි. එහෙයින් රාග ද්වේෂ මෝහ බන්ධනෙන් මිදෙන්නට මහන්සි දරවයි වදාලා මේ ධර්ම දේශනාව කළසේක. ධූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේචිතං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. ඊතා දුර තනිව ගමන් යන්නා ඌද සිරුරක් නැත්තා ඌද හදවත නම් වූ ගුහාවක වාසය කරන්නා ඌද මේ සිත යම් කෙනෙක් සංවරෙහි පිහිටුවද්ද ඔව්හු තුමු මාර බන්ධනෙන් මිදෙන්නාහුය. සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් A free වෙත්වා. gift to you, a free PDF book with over 400 stories from Dhammapada in English is available for download. The link is in the description. Please click it to download to your device.